පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. පෘෂ්ඨිකාතීතයේ දෘශ්‍යාවිසතාව සහ ප්‍රත්‍යස්ථතාව කියන පාඩම් තුන. අද අපි කතා කරන්න යන්නේ ප්‍රත්‍යස්ථතාව කියන්නේ මොකක්ද කියන එක. අපි දන්නවා වස්තුවකට බලයක් දුන්නම පස්සේ ඒ වස්තුව එක්ක දිග වැඩි වෙන්න පුළුවන් නැත්නම් පරිමාව වැඩි වෙන්න පුළුවන් වර්ගඵලය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දීපු බලය ඉවත් කරාන් පස්සේ අයිත් එය මුල් පිහිටුමට එන්න පුළුවන්. අන්න ඒ වගේ මුල් පිහිටුමට එන වස්තුන් වලට තමයි ප්‍රත්‍යස්ත වස්තුන් කියලා කියන්නේ. එතකොට මේ පාඩමේ යටතේ සමීකරණ එකක් තියෙනවා මුළු පාඩමටම. එතකොට MCQ structured essay මුළු ඒ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ ඒක ඉක්වේෂන් එකේ. එතකොට සමීකරණය මතක තියාගන්නවා නම් අපිට ගානක් ලේසියෙන් හදාගන්න පුළුවන්. මෙතන ආරම්භක දිග L නෝට් වෙච්ච කම්බියක් තියෙනවා. ඒකට අපි F කියන බලයක් යදුවාන් පස්සේ එයාගේ දිග වැඩිවීමක් එනවා. එතකොට මේ වැඩි වෙච්ච දිග අපි E කියලා ගන්නවා. අයගේ ආරම්භක දිග L නෝට් කියලා ගන්නම්. එයාට යොදපු බලය මම F කියලා ගන්නම්. හරි. ඊට පස්සේ අපි ප්‍රත්‍යාබලය වික්‍රියාව කියලා පද දෙකක් හඳුන්වනවා. ප්‍රත්‍යාබලය කියලා කියන්නේ ඒ අපි යොදපු බලය බෙදීම එයාගේ තියෙන මෙන්න හරස්කඩ වර්ගඵලය A කියන එක. එතකොට F බෙදීම A කියලා එනවා, බලය බෙදීම වර්ගඵලය කියලා එනවා. අපි දන්නවා මෙයාගේ ඒක බලය බෙදීම වර්ගඵලය කියන්නේ මොකක් වගේද? පීඩනය තියෙන්නේ. එතකොට මෙයාටත් තියෙන පීඩනය ඒකක තමයි තියෙන්නේ. එතකොට ඒකක එන්නේ nm ඍණ 2 කියන එක. වික්‍රියාව කියලා කියන්නේ එයාගේ ඒ දිගේ වැඩිවීම සිදු ප්‍රමාණය බෙදුවනම් හරිය එයාගේ ආරම්භක මුල් දිගෙන්. එතකොට එයාට ඒකක උඩ ඒකක මීටර වලින් එන්නේ, යට ඒකක මීටර වලින් එන්නේ, කැපිලා ගිහිල්ලා එයාට ඒකකයක් නැහැ. එතකොට හොයාගෙන තියෙනවා මෙන්න මේ ප්‍රත්‍යබලය කියන කෙනා ක්‍රියාවට අනුලෝම සමානුපාතිකයි කියලා හොයාගෙන තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් F බෙදීම A අනුලෝම සමානුපාතිකයි E බෙදීම L නෝට් කියන එකට. ඊට පස්සේ මේකේ අනුලෝම සමානුපාතික අයින් කරන නියතයක් දානවා. නියතයට කියනවා යම් මාපාංකය කියලා. අවසාන සමීකරණය මෙන්න මෙහෙම වෙනවා. F බෙදීම A සමානයි y E බෙදීම L නෝට් කියලා සමීකරණයක් එනවා. ඕක තමයි තියෙන එකම සමීකරණය මේ පාඩමේ. ඊට පස්සේ මේ යම් මාපාංකයේ ඒකක මොකද්ද කියලා ඇහුවොත්, එතකොට මෙයා උක්ත කරොත් මෙයා කොහොමත් ඒකක නැහැ. මොකද කැපිලා යනවා මේ මීටර කැපිලා ගිහිල්ලා ඒකක නැහැ. එතකොට මෙයාගේ ඒකකේ මොකේ ඒකකේද කියලා දෙන්නේ. බලය බෙදීම වර්ගඵලය ඒකකය කියලා කියන්නේ. එතකොට මෙයාගේ යම් මාපාංකයේ ඒකක මොකද දෙන්නේ? nm ඍණ 2 කියන ඒකකයක් තමයි තියෙන්නේ. මම දැන් ප්‍රස්ථාරගත කරන්න යනවා. එයාගේ ප්‍රත්‍යාබලය නැත්නම් F බෙදීම A කියන කෙනත් එක්ක E බෙදීම L නෝට් කොහොමද ප්‍රස්ථාරෙන්නේ කියලා බලමු. දැන් මේ සමීකරණයෙන් අපිට පේනවා මෙයා නිකම් y අක්ෂයට අරන් තියෙන y සමානයි මෙයා නිකන් x අක්ෂයට අරන් තියෙන්නේ. එතකොට එහෙම ගත්තන් පස්සේ අපිට අනුක්‍රමණයෙන් කවුද යම් මාපාංකය එනවා. නිකන් y සමාන mx හැඩයක් තියෙනවා. y සමාන mx කියලා කියන්නේ මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක් තමයි එන්නේ. එතකොට ගානක සමහර වෙලාවට අහන්න පුළුවන් මෙයාගෙන් මේ මෙන්න මෙහෙම ලක්ෂ ලකුණු කරන්න දීලා ඊට පස්සේ එයාගේ යම් මාපාංක කීයද කියලා අහන්න පුළුවන්. එතකොට ඒක කොහොමද ගන්නෙ? මෙයාගේ අනුක්‍රමණයෙන් අපි මොකක්ද දෙන්නේ? මේක හැටියට යම් මාපාංක එනවා. එතකොට y කණ්ඩාංක අන්තරය බෙදීම x කණ්ඩාංක අන්තරය කියලා අරගෙන අපිට යම් මාපාංකය හදාගන්න පුළුවන්. මෙතනදී අපි යොදන බලය තව දුරටත් වැඩි කිරීම කරනකොට මෙන්න මෙහිම සරල රේඛීයව යන මාර්ගයෙන් පොඩ්ඩක් අපගමනය වීමකට ලක් වෙනවා. ඔන්න ඔහම හැඩයක් තමයි එන්නේ.
එතකොට මේ හැඩේ එක එක ස්ථානවලට වෙන වෙනම තේරුම් තියෙනවා. අපි ඊළඟට එක මොකද කියලා බලමු. ඒ ප්‍රස්ථාර මේ විදිහට තමයි එන්නේ. එතකොට අපි දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ සමානුපාතික සීමාව යටතේ තමයි අර මේ සමීකරණයෙන් කතා කරේ. මොකද හේතුව f බෙදීම a සමානයි y e බෙදීම l0 කියන සමීකරණය y සමානයි mx හැඩේ ප්‍රස්ථාරයක් නේ මෙතන එන්න ඕනේ. එතකොට ඒ mx ආකාර ප්‍රස්ථාරය යන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි. ඒකයි අර සමානුපාතික සීමාව කියලා කියන්නේ අර f එයාගේ ප්‍රත්‍යාබලයේ වික්‍රියාවට අනුලෝම සමානුපාතිකයි කියලා ලිව්ව නිසා තමයි එතන mx හැඩයට ලියන්න පුළුවන් උනේ. ඒක නිසා තමයි ඒ සමානුපාතික සීමාවට සරල රේඛාවක් මෙතන ඉඳන් මේ දක්වා එන්නේ. එතකොට මේ මෙන්න මේ මතක තියාගන්න මෙන්න මේ සමීකරණය දාන්න පුළුවන් මෙතන සිට මෙතෙන්ට දක්වා. නැත්නම් මේ සමානුපාතික සීමාවට විතරයි. එතනින් එහාට දාන්න බෑ. ඊට පස්සේ මෙන්න මොකද හේතුව? ඒ සරල රේඛියාවක් නෙවෙයි එන්නේ එතනින් එහාට වක්‍රයක් එන්නේ. ඒතර වක්‍රයකට මේ සමීකරණය හරියන්නේ නැහැ. ඒතර මේක දාන්න බෑ. ඊට පස්සේ මේ ප්‍රත්‍යස්ථ සීමාවෙදී අපිට ගන්න පුළුවන් යම් කිසි බලයක් පොඩි බලයක් දුන්නාන් පස්සේ මේ සාමාන්‍ය මේ ප්‍රස්ථාරය යන්න හිටියේ මේ මාර්ගේ. ඒ වුණාට ඒ මාර්ගේ යන්නේ නැතුව පොඩි බලයක් දුන්නාන් පස්සේ වැඩි විතතියක් ලැබිලා තියෙනවා. මේ පැත්තේ ඉන්නේ විතතිය. එතකොට වැඩි විතතියක් ලැබිලා තියෙනවා ප්‍රත්‍යස්ථ සීමාවෙදී. එතකොට මතක තියාගන්න ප්‍රත්‍යස්ථ සීමාවෙදී ඒ අදාළ මොකක් හරි රබර් බෑන්ඩ් එකක් කියලා හිතන්න රබර් බෑන්ඩ් එකකට බලයක් දිනනවා දිග වැඩි වෙනවා. ඒ බලය අතාරියෙන් පස්සේ එයාගේ මුල් දිගටම ආයිත් එන්න ඕනේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යස්ථ සීමාව වෙනකන් ඒ මුල් දිගටම එන එක වෙනවා. ප්‍රත්‍යස්ථ සීමාව පාස් කර හැටි මොකද වෙන්නේ? ඒ රබර් බෑන්ඩ් එකක් දිග වැඩි කරලා ආයිත් අතාරියෙන් පස්සේ මුල් දිගටම එන්නේ නැහැ. ඊට වඩා වැඩි දිගක් තමයි එන්නේ. මේ අපි මෙතන රූප සටහනේ පේනවා වැඩි ලොකු බලයක් නැත්නම් මේ ප්‍රත්‍යාබලයක් යොදන්නේ නැතුව පොඩි ප්‍රත්‍යාබලයේ වෙනසකදී එයාගේ ලොකු විතතියක් එතනින් එහාට දිගටම ලැබෙනවා. ඊට පස්සේ බේදක භාරය කියලා කියන්නේ ඒ අදාළ වස්තුවට දරා ගන්න පුළුවන් උපරිම ප්‍රත්‍යාබල අගයට තමයි මේ වක්‍රේ මීට වඩා වැඩි වෙන්නේ නැහැ. මේ මෙතන තමයි උපරිම තැන. එතකොට මේකට අදාළ මෙන්න මේ ප්‍රත්‍යාබල අගය තමයි එයාගේ උපරිම f බෙදීම a වල මැක්සිමම් එක කියලා ගන්න. උපරිම ප්‍රත්‍යාබලය. ඊට වඩා වැඩි වුණාන් පස්සේ කැඩිලා යන්න බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ලොකු බලයක් යොදන්නේ නැහැ. බලය පොඩියට තියෙද්දිත් එයාගේ විතතිය ගොඩක් වැඩි වෙලා ගිහිල්ලා අන්තිමේදී එක තැනක් තියෙනවා. ඒක කැඩිලා යන්න පුළුවන් තැන. එතෙන් කැඩෙන ලක්ෂයට කියනවා බේදක ලක්ෂය කියලා කියනවා. අපි මේක නිකන් අපි චුයින් ගම් එකක් කන අවස්ථාවක් බැලුවොත් අපි දන්නෝනේ චුයින් ගම් එකක් කාපු හැටියේ පොඩ්ඩක් ඒක නිකන් ඇදලා අතහැරියෝ නිකන් ආරම්භක දිගකට එන්න පුළුවන්. හැබැයි ඕනවට වඩා අතහැරියොත් අයිත් ආරම්භක දිගටම එන්නේ නැහැ. මුල් දිගට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඒක නවතිනවා. ඕනවට වඩා ගොඩාක් ඇදගෙන හිටියොත් මොකද වෙන්නේ? අපි වැඩි බලයක් යොදන්නේ නැතුවම එයා ඔටෝමැටිකලි මොකද වෙන්නේ? එයාගේ දිග වැඩි වෙනවා. බලය වැඩි යොදන්නෙත් නැතුව ගොඩක් එයාගේ ඒ කියන්නේ බලය පොඩ්ඩක් යොදලා යෙදුවත් එයාගේ විතතිය ගොඩක් වැඩි වෙනවා. අන්න ඒ අවස්ථාව තමයි මෙන්න මේ ප්‍රත්‍යස්ථ සීමාව පහු කරපු අවස්ථාව. එහෙම වෙලා ගොඩාක් ඇද්දොත් මොකද වෙන්නේ චුයින් ගම් එක? ඒක කැඩලා යනවා. බේදක ලක්ෂයටපත් වෙනවා. අපි ආරම්භක දිග L0 වෙන දණ්ඩක් සලකමු. අපි මේ දණ්ඩට කෙලවරින් මොකක් හරි බලයක් යෙදුවම පස්සේ පල්ලෙහාට මොකද වෙන්නේ? ඒ දණ්ඩ දිග වැඩි වෙනවා. ඒ දිග වැඩි වෙන ප්‍රමාණය E කියලා ගමු. එහෙම දිග වැඩි වෙනවා නම් එයාට කියනවා විතතියකට ලක් වෙනවා කියලා. නැත්නම් ඇදීමකට ලක් වෙනවා. ඒ වගේම තමයි අනිත් වෙන්න පුළුවන් දේ මොකද? මෙයාට මේ පැත්තේ තෙරපන්න පුළුවන්. තෙරපනකොට මොකද වෙන්නේ? මෙයා සම්පීඩනයට නැත්නම් සංකෝචනයට ලක් වෙනවා. ඒ සංකෝචනය වෙච්ච දිග මෙතන සිම්පල් E කියලා ගන්න පුළුවන්. එතකොට අපිට අවසාන දිග කියලා ඉන්නේ මොකද්ද? L0 ඍණ E කියලා. මෙතන අවසාන දිග කියලා ඉන්නේ මොකද්ද? L0 ධන E කියලා එන්නේ. යාන්ත්‍ර විද්‍යාව අපි දන්න දෙයක් තමයි දුන්නක් තියෙනවා නම් එයාට F කියන බලයක් දුන්නොත් ඒක ඇදීමකට ලක් වෙනවා. ඒ ඇදීමකට ලක් වෙන දිග අපි ගත්තොත් x කියලා අපි සමීකරණයක් දැනටමත් දන්නවා. F සමානයි kx කියලා සමීකරණයක් දන්නවා. එතකොට E කියලා x කියලා කියන්නේ මොකද්ද? විතතිය. F කියලා කියන්නේ යොදන බලය. එතකොට අපි දැනට සමීකරණයක් දන්නවා. F බෙදීම A සමානයි
y e බෙදීම l not කියලා. මෙතන e කියන්නේත් x කියන්නේත් දෙකම එකයි. ඒ නිසා මම මෙතන x කියලා දාන්න. හරි. එතකොට මේක නිකන් මේ විදිහට හදාගත්තොත් මොකක් වගේද? f සමානයි මොකටද වෙන්නේ? a මෙහෙට දාලා l මෙහෙට පොඩ්ඩක් ලියලා ලියුවොත් නිකන් මේ වගේනේ. a y a බෙදීම l not. okay. එතකොට මෙතන මෙන්න මේ මුළු පදයම වෙනුවට k කියලා ගන්න පුළුවන් මේකේ හැටියට මේ සමීකරණය මේකේ. එතකොට අපි මෙතන දුනු නියතය කියලා එන්නේ යම් මාපාංකයේ වතාවක් හරස්කඩ වර්ගඵලයේ බෙදීම මුල් දිග. සමහර MCQ ගණන් වලට රචනා ගණන් වලට වගේ මෙන්න මේ ප්‍රකාශනයෙන් ගාන හදන්න එනවා. හරි. අපි දැන් MCQ ගණනක් සහ රචනා ගණනක් හදමු. ඉතින්ලම අපි 2010 MCQ 30 ගාන හදමු. ගානේ කියනවා සමාන හරස්කඩ වර්ගඵල සහිත ආරම්භක දිග L1 සහ L2 වූ සැහැල්ලු දඬු දෙකක් කෙළවරින් කෙළවරට සවිකර රූපයේ පෙනෙන පරිදි F බලයක් යොදා ඇත. දඬු දෙක සාදා ඇති යම් මාපාංක E1 සහ E2 නම් ඒවා එකම ප්‍රමාණයකින් සංකෝචනය වන්නේ උත්තර පහක් තියෙනවා. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි මේ ගාන හදද්දී ඉස්සෙල්ලම බලන්න ඕනේ මෙයාට එන බල මොනවද කියලා. ඉස්සෙල්ලම මේ උඩ දණ්ඩට F කියන බලයක් එනවා. ඒතොර යට දණ්ඩට එන බලය මොකද්ද? යට දණ්ඩට එන්නේත් ඒ F කියන මේ මෙතන මේ තෙරපන බලයම තමයි එන්නේ. හේතුව ගාන කියලා නැහැ. ගාන කියලා තියෙන්නේ සැහැල්ලු දඬු කියලා. ඒතොර සැහැල්ලු දඬු වෙද්දි මෙන්න මේ උඩ දණ්ඩේ බර අපි සලකන්නේ නැහැ. හදිසියේ සැහැල්ලු නැහැ කියලා කිව්වොත් මේ යට දණ්ඩ සලකද්දී ඒ මෙන්න මෙයාගේ බරේ සංරචකයක් එනවා. එතකොට mg ධන f කියන කෙනෙක් තමයි ඒ එච්චර ප්‍රමාණයක් බලය ප්‍රමාණයක් මෙන්න මේ පල්ලෙහා කියන දණ්ඩට බලපානවා. ඊට පස්සේ අපි දන්න එකම සමීකරණය ලියමු. අපි දන්න සමීකරණය මොකද්ද? f බෙදීම a සමානයි y යම් මාපාංක වතාවක් විතතිය බෙදීම ආරම්භක දිග. එතකොට මේ සමීකරණය අපි මේ වෙන වෙනම දඬු දෙකට ලියමු. පළවෙනි දඬුවට ලියුවොත් එයාට යෙදෙන බලය f. බෙදීම යාගේ හරස්කඩ වර්ගඵලය a දෙන්නගේම සමානයි. සමානයි යම් මාපාංකය e1 එකම විතතියක් එන්නේ බෙදීම l1 කියලා ලියන්න පුළුවන්. සමීකරණ අංක 1. උඩ කෙනාට මේ ලිව්වේ. පල්ලෙහා කෙනාට ලිව්වත් ඒත් f බෙදීම aම තමයි. හේතුව මේ පල්ලෙහා කෙනාට ලැබෙන්නේ අර එකම f කියන බලයක් තෙරපුම් බලයක් තමයි ලැබෙන්නේ. සමානයි e2 සිම්පල් e බෙදීම l2 කියලා එනවා. සමීකරණ අංක 2. මේ දෙන බෙදුවා නැත්නම් දෙන සමාන කරොත් මට එනවා e1 e බෙදීම l1 සමානයි e2 e බෙදීම l2 කියලා එනවා. ඊට කැපිලා යනවා. අවසාන උත්තරේ හරස් කුණිතේ දැම්මොත් e1 l2 සමානයි e2 l1 කියලා එනවා. එතකොට උත්තරේ 1 කියලා එනවා. ඊට පස්සේ අපි රචනා ගානක් හදමු. 2012 රචනා 7 වෙනි ගාන. ඒක කියනවා එක්තරා වානේ දණ්ඩක ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය එක රූපයේ දක්වා ඇත. ABC ලක්ෂ හඳුන්වන්න කියලා කියනවා. ඒක ගොඩක් ගානේ හදන්න යද්දී මගහරින්න පුළුවන් තැන. මොකද ඒක ගානේ අර පල්ලෙහාට ඔකට පේනවා එක දෙක කියලා දදා ගාන තියෙන. එතකොට දැන් අර වගේ ඒවා අපිට මිස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒකයි ගානක් හොඳට ඉස්සලා කියවන්න ඕන කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා දිග 150 සෙන්ටිමීටර් සහ පළල 6 මීටර වන භූගත ගබඩාවක් පොළොවේ මට්ටමේ සිට මීටර් 20ක් ගැඹුරට තැනීමට අවශ්‍ය වී ඇත. දෙවන රූපයේ ගබඩාවේ දී ඇති පෙනුමද තුන්වෙනි රූපයේ ගබඩාවේ ඉදිරි පෙනුමද පෙන්වා ඇත. ගබඩාවේ වහලට ඉහළින් පවතින පසෙහි බර 30 සෙන්ටිමීටර් 30 සෙන්ටිමීටර් සමචතුරස්‍රාකාර වානේ කණු මගින් සම්පූර්ණයෙන් දරා ගත යුතුය. පසට 3 වැඩි කිරීම 10 3ක් වූ ඒකාකාර ඝනත්වයක් ඇත කියලා තියෙනවා. ඊට පස්සේ රූප සටහනක් තියෙනවා. ඊට පස්සේ පළවෙනියට තියෙනවා කණු මගින් දරාගත යුතු පසෙහි මුළු බර ගණනය කරන්න කියලා කියනවා. අර ඉස්සෙල්ලම අපි ABC ලක්ෂ මොනවද කියලා බලමු. A කියලා කියන්නේ මොකද්ද? එතන A වෙනකන් එන්නේ මොකද? ප්‍රත්‍ය සමානුපාතික සීමාව. එතකොට A කියලා කියන්නේ සමානුපාතික සීමාව. එතකොට අපි කරලා තියෙනවා මීට වඩා තව
තැන් ගොඩක් තිබ්බා උපරිම ප්‍රත්‍යාබලය වගේ තැන් තිබ්බ අපි කතා කර දැන් ගානදී අහන්නේ මේ ABC කියන තැන් තුනේ විතරයි. එතකොට සමානුපාතික සීමාව A කියලා එන්නේ, B කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ සීමාවට, C කියලා කියන්නේ B2 ලක්ෂය. එතනින් එහාට ඒක ඒ තන්තුව හරි දණ්ඩ හරි කැඩලා යන්න පුළුවන්. ඉස්සෙල්ලම කියන්නේ කණු මගින් දරාගත යුතු පසෙහි මුළු බර ගණනය කරන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා මුළු බර කියලා කියන්නේ යාගේ ඝනත්වය ඇසුරෙන් අපි දන්නවා ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. එතකොට එතන ස්කන්ධය එනවා ඝනත්වය වැඩි කිරීම පරිමාව ගත්තනම් හරි ස්කන්ධය. හැබැයි ගානේ හන්නේ බර කියලා. එතකොට ඒක g ගෙන් වැඩි කරා නම් හරි. මේ පතුලේ වර්ගඵලය ගන්න පුළුවන් මේ පතුලේ මේ ප්‍රමාණය එයාගේ දිගින් වැඩි කරාම එයාගේ වර්ගඵලය එනවා. උසෙන් වැඩි කරා නම් මේ පස් තියෙන කොටසේ පරිමාව අපිට ගන්න පුළුවන්. මෙතන ඝනත්වයේ පරිමාවයෙන් වැඩි කරලා සුළු කරලා ඉවරලා උත්තරේ එනවා එයාගේ ස්කන්ධය කියලා 54ට වැඩි කරන 10 6ක් කියලා. ඒක අපිට නිව්ටන් කරන්න බර කරන්න එයාගේ g වලින් වැඩි කරනවා g එයාගේ 10යි. ඊට අවසන් උත්තරේ එනවා 5.4 වතාවක් 10 8යි නිව්ටන් කියලා එනවා. ඊළඟ එක කණුවේ සම්පීර්ණ ප්‍රත්‍යාබලය දෙනවා දෙක වැඩි කිරීම 10 8ක් කියලා. අගයක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කණු සංඛ්‍යාව කීයද කියලා අහනවා. පසෙහි බර කණු අතර සමානව බෙදී යන්නේ උපකල්පනය කරන්න කියලා කියනවා. වහලේ වහන ස්කන්ධය නොසලකා හරින්න කියලා තියෙනවා. ඒකට අපි දන්නවා සම්පීර්ණ ප්‍රත්‍යාබලය කියලා කියන්නේ මොකද? ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීම A කියන එක. එතකොට මේ ප්‍රත්‍යාබලය අගේ දෙනවා එක දණ්ඩකට ප්‍රත්‍යාබලය දෙනවා. එතකොට ඒක ඒ එක දණ්ඩක තියෙන හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරා නම් එක දණ්ඩකට දරා ගන්න පුළුවන් බලය එනවා. එතකොට මේ බලය සමානයි මොකටද? ඒ ප්‍රත්‍යාබලය වතාවක් හරස්කඩ වර්ගඵලය. එතකොට ප්‍රත්‍යාබලය එනවා 2 වතාවක් 10 8 කියලා. එතකොට හරස්කඩ වර්ගඵලයෙන් වැඩි කරන හරිනේ 30 සෙන්ටිමීටර් වැඩි කිරීම 30 අගයක් තියෙන්නේ. ඊට පස්සේ මතක තියන් සෙන්ටිමීටර තියෙන මීටර වලින් අපි ගාන හදන්නේ. එතකොට 10 ඍණ 4ෙන් වැඩි කරනවා. හරි. එතකොට එක දණ්ඩකට දරා ගන්න පුළුවන් බලය එනවා 18 වැඩි කිරීම 10 6ක් කියලා එනවා. මෙතන මුළු බර අපි මෙන්න මේ කණුව අතර තමයි බෙදී යන්නේ. එතකොට එක කණුවකට ලැබෙන බලය 18 වැඩි කිරීම 10 6යි නම් ඒක කණු ගානින් වැඩි කරාම තමයි ඒ මුළු බර කියලා එන්නේ. ඒක සුළු කරාන් පස්සේ ඒ අවශ්‍ය කණු ගාන 30යි කියලා එනවා. ඊට පස්සේ කියන්නේ වක්‍රයෙන් අපි දීලා තියෙන වක්‍රයෙන් යම් මාපාංකය කීයද කියලා තමයි අහන්නේ. එතකොට අපි දන්නවා ප්‍රත්‍යාබල වික්‍රියාව අතර අඳින අපි මේ ප්‍රස්ථාරයක යම් මාපාංකය එන්නේ මෙයාගේ අනුක්‍රමණයෙන් තමයි යම් මාපාංකය එන්නේ. හේතුව මතකයි S සමානයි F බෙදීම A සමානයි y E බෙදීම L නෝට්. මේ y අක්ෂයට ඉන්නේ මෙයා සමානයි mx හැඩේ තමයි එන්නේ නේ මේ ටිකට. එතකොට මෙයාගේ අනුක්‍රමණය කියලා එන්නේ මොකද? යම් මාපාංකය එන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය ගත්තම හරිය. අනුක්‍රමණය කොහොමද ගන්නෙ? y කණ්ඩාංග අන්තර බෙදීම x කණ්ඩාංග අන්තරය. යම් මාපාංකය කියලා එන්නේ එයාගේ y කණ්ඩාංග අන්තරය කියලා එන්නේ 3 වැඩි කිරීම 10 8. ඊට පස්සේ x කණ්ඩාංග අන්තරය කියලා එන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3. මතක තියාගන්න මේ 10 8 10 ඍණ 3 ප්‍රස්ථාරේ දීලා තියෙනවා. එතකොට ඒ අගයන් වලින් වැඩි කරන්න ඕනේ. මෙතන 3 කියලා තිබ්බට 3 2 කියලා තිබ්බට 2 විතරක් නෙවෙයි ලියන්නේ. 2 වැඩි කිරීම 10 ඍණ 3 කියලා ලියන්න ඕනේ. එතකොට උත්තරේ එනවා 1.5 වතාවක් 10 11යි කියලා එනවා. එන්නේ ඍණ 2. ඊළඟ ගානේ අහන්නේ වානේ කණුවක උස 4.995 මීටර නම් එහි සම්පීඩන නොවු මුල් උස කීයද කියලා අහන්නේ. මේ ආරම්භක උස අපි දන්නවා මෙහෙම දණ්ඩ දුන්නාන් පස්සේ අර පස් ටික උඩින් තැලෙනකොට එයාගේ උස අඩු වෙනවා. එතකොට එයාගේ ඒ අඩු වෙච්ච ප්‍රමාණය අපිට ගන්න පුළුවන් මේක හැටියට. මොකද ආරම්භක දිකන ගාන අහන්නේ. එතකොට එයා ඉස්සෙල්ලා දාලා ඉඳලා අපිට ලියුවනම් හරි L0 ඍණ 4.995 කියලා තමයි මෙන්න මෙයාගේ
එන්නේ. එතකොට අපි දන්න එකම සමීකරණය තමයි දාන්න තියෙන්නේ. මොකද්ද? F බෙදීම A සමානයි y E බෙදීම L නෝට්. එතකොට එක කණුවකට ලැබෙන ප්‍රත්‍යාබලයේ ගානේ කලින්ම දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 8ක් කියලා දෙනවා. එතකොට 2 වැඩි කිරීම 10 8 සමානයි. ඉතින් F බෙදීම A කියනාගේම තමයි 2 වැඩි කිරීම 10 8. y දැන් හොයාගත්ත 1.5 වතාවක් 10 11යි. E කියලා කියන්නේ මොකද්ද? L නෝට්. E කියලා කියන්නේ මොකද? L නෝට් ඉන 4.995 වතාවක්. ඒතර මෙතන ලියුණා හරි L නෝට් ඉන 4.995 බෙදුණා හරි ආරම්භක දිග L නෝට්. ඕකෙන් L නෝට් තමයි උත්තර කරන්න තියෙන්නේ. L නෝට් ආසන්න වශයෙන් එනවා 4.999 කියන්නේ මීටර් ආසන්න වශයෙන් 5ක් කියලා එනවා. ඊළඟට කියන්නේ කණුවකට ඉහත සඳහන් කළ සෙන්ටිමීටර් 30 සමචතුරස්‍රාකාර හරස්කඩ වෙනුවට අරය 15ක් වූ වෘත්තාකාර හරස්කඩක් ඇත්නම් අවශ්‍ය කණු සංඛ්‍යාව ඉහත ඒ දෙකෙහි සඳහන් කළ අගයට වඩා වැඩිද අඩුද කියලා අහනවා. පසෙහි මුළු බර අපි දන්නවා සමානයි n වතාවක් එක් කණුවකට ලැබෙන බලය. මොකද මේ මුළු පසෙහිම තියෙන මුළු බරම පවත්වාගෙන යන්නේ මෙන්න මේ ඒ කණු සංඛ්‍යාව වැඩි කරා නම් හරි ඒ එක් කණුවකට ලැබෙන බලය වෙන මුකුත් ආධාරක නැති නිසා ප්‍රත්‍යාබලය වතාවක් වර්ගඵලය. එතකොට මේ සමීකරණය අපිට තේරෙනවා මෙයා ප්‍රත්‍යාබලයක් නියත නම් මෙයාගේ වර්ගඵලය අඩු වෙනකොට මෙයා නියත නම් පස්සේ මුළු බර නියත නම් මෙයා අඩු වෙනකොට n මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ නේ. මෙයා අඩු වෙනකොට n වැඩි වෙන්න ඕනේ මෙයා නියතව තියෙන්න නම්. එතකොට ඉස්සෙල්ලා මෙයාගේ වර්ගඵලය a1 වෙනම හොයන්න, මෙයාගේ වර්ගඵලය a2 වෙනම හොයන්න. ඒ දෙන්නගෙන් අපි බලුවා නම් හරි වර්ගඵලය අඩු කවුද කියලා. එතකොට අඩු නම් එයාට ඕන කරන කණු ගාන මොකද වෙන්නේ? වැඩි අගයක් එන්නේ. එක්කෝ එහෙම හදන්න පුළුවන්. නැත්තම් තව මේක පොඩ්ඩක් හොඳට බැලුවොත් පේනවා මෙයාගේ අරය 15 සෙන්ටිමීටර කියලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ විස්කම්බය කීයද? 30 සෙන්ටිමීටර. මෙයාගේ 30 සෙන්ටිමීටර මෙතන තියෙනවා. එතකොට නිකන් මේකේ මෙන්න මේ වගේ රවුම මෙයාගේ ඇතුළට මෙහෙම දාන්න පුළුවන්. එතකොට ඒකෙන්ම අපි පේනවා මේ සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලයට වඩා මෙන්න මේ රවුමේ කොටසේ වර්ගඵලය අඩුයි කියලා. එතකොට වර්ගඵලය අඩු වුණොත් ඕන කරන දඬු සංඛ්‍යාව මොකද්ද වෙන්න ඕනේ? දඬු සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. අන්න ඒක ලියුණා හරියට. කාලෙට ගැලපෙන අලුත් විදියට ඔයාගේ එක්සෑම් එකට රෙඩි වෙන්න මේක තමා අලුත්ම රැල්ල. ඔයාගේ අයිලන්ඩ් ෆස්ට් සීනිය සැබෑ කරගන්න. අයිලන්ඩ් ෆස්ට් ක්වික් එක්ක ඔයත් අදම එකතු වන්න. උසස් පෙළ විභාගයට වගේම ශිෂ්‍යත්වයේ ලියන පොඩ්ඩියන්ටත් දැන් අපිත් එක්ක එකතු වෙලා හරියට පේපර්ස් කරන්න පුළුවන්. උසස් පෙළ සෙසුන් සඳහා දැනට රසායන විද්‍යාව සඳහා භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය කියන විෂයන් සඳහා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, random MCQ, time based exam, lesson based exam ඇතුළු තවත් බොහෝ දේ රසක් ඔබේ සිහින ප්‍රතිඵලය හඹා යන්න. සාම්ප්‍රදායික රාමුවෙන් ඔබට අඩියක් තියන්න. islandfirstquick.com සියලුම තොරතුරු සඳහා අමතන්න 071 981 63 62